සුවසේ පිහිටයි ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදමත් දවසක්. අප අද දවසෙත් බලන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් ලෙස ඔබට තිබෙන උරුමය, ඔබට තිබෙන ඒ බලය ගැන. ඉතින් ඔබ අද දැනගන්න ඔබට තියෙනවා විශේෂත්වයක් පුත්‍රයෙක් ලෙස. ඔබට දෙවියන් වහන්සේට ඕනම වෙලාවක කතා කිරීමේ හැකියාව තිබෙනවා. මොකද ඔබ පුත්‍රයෙක් නිසා. ඔබේ පියාණන් දෙවියන් වහන්සේ. ඒ නිසා අපි බලන්නට යනවා ගලාති 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වචනය. තවද නුඹලා පුත්‍රයන්ව සිටින බැවින් අබ්බා පියාණනි කියා හඬගසන්නා වූ තමන් පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අපේ සිත්වලට එව්සේක. ඒ නිසා ඔබට කිසිම සැකයක් නැතුව ඔබේ තාත්තා එක්ක ඕනෙම මොහොතක කතා කිරීමේ හැකියාව ඔබට මට තිබෙනවා. මොකද ඔබයි මමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයන් නිසා. තව අපි බයිබල් පදයක් බලමු. ගලාති 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වචනය. උරුමකාරයා සියල්ලටම ස්වාමියා නුමුත් ඔහු බාලයෙක්ව සිටිනතුරු දාසයෙකුට වඩා වෙනසක් නැතුව පියා විසින් නියම කළ කාලය දක්වා ප්‍රවේශම් කරන්නන් හා ගබඩා කාර්යයන් යටතේ සිටින්නේ යයි කියමි. ඒ නිසා ඔබ දැනගන්න ඔබ සියල්ලටම උරුමකාරයෙක්. ඉතින් ඔබ බාලයෙක් ලෙස මේ පොළවේ ජීවත් වෙන්නට එපා. ඔබ පුත්‍රයෙක් ලෙස ඔබ වර්ධනය වෙන්න. වර්ධනය වෙන විට අපිට මේ පොළවට ආධිපත්‍යයෙන් කතා කිරීමේ හැකියාව ලැබෙනවා. එතකොට අපේ උරුමය අපට භුක්ති විඳින්නට පුළුවන් අපි පුත්‍රයෙක් ලෙස මේ පොළවේ ගමන් කිරීමෙන්. ඒ නිසා ඔබ බාලයෙක් ලෙස මේ පොළවේ ඔබ ජීවත් වෙන්නට එපා. ඔබ දේව පුත්‍රයන් ලෙස ජයග්‍රාහික ජීවිතයක් ඔබ ගත කරන්න. God bless you.